හලෝ ගයිස් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මේ වගේ පළවෙනි vlog එක අද බොරැල්ලේ shopping කරන්න තමයි යන්නේ. මායි එයයිතුයි. එයාව ගන්න මං ඉතින් කුරුඳුවත්තේ තමයි මම ඉන්නේ. මම වැඩ කරන්නේ කුරුඳුවත්තේ. ඉතින් එතන ඉඳලා මම බොරැල්ලට යනවා. දැන් එයාව ගන්න පුංචි බොරැල්ල බෝධිය ගාවට ගිහිල්ලා එයාවත් අරගෙන එයා ඉන්නේ NTS එකේ. එතන බෝඩින් වෙලා ඉන්නේ. ඉතින් පුංචි බොරැල්ල බෝධිය ගාවට ගිහිල්ලා මුලින්ම අපි ඉතින් මලක් පහනක් පූජා කරලා ඉවර වෙලා සෙත් ප්‍රාර්ථනාවක් කරලා තමයි වැඩ පටන් ගන්න. මොන දෙයකට ගියත් ඉස්සෙල්ලා ඉතින් බුදුදහමට මුල් තැන දීලා තමයි ඉතින් වැඩ කරන්නේ. ඉතින් ඊට පස්සේ උදේ කෑම අරගෙන ඊට පස්සේ අපි ගියා බොරැල්ලේ TFS එකට. මුලින්ම ගියේ TFS එකට. ඒකට ගිහිල්ලා ඉතින් හොඳ ලිනන් කලිසමක් මට සෙට් වුණා. ඒක ගත්තා මුලින්ම. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ලිනන් කලිසමක් ගන්න ඇත්තට මාසාවෙන් හිටියේ ගොඩ කාලෙකින් ඇඳේ නැහැ. ඒකින්ද ඉතින් ලිනන් කලිසමක් අරගත්ත මුලින්ම. ඊට පස්සේ ගියා අපි House of Fashion. ඇත්තටම House of Fashion එකට ගියාම තමයි පිස්සු වැදුනේ. කොල්ලොන්ට තියෙන ටී-ෂර්ට් කලෙක්ෂන් එක දැක්කන් පස්සේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ වගේම ඊටාම අඩුවට තියෙනවා ටී-ෂර්ට්. ඒ වගේම රෙද්ද මාර ගෝල්ඩි ඒ වගේ. ඉතින් මට හිතා ගන්න බැරි වුණා මොකද්ද තෝරගන්න කියලා. ඒ තරම් මාර ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් තිබුණා. ඔයගොල්ලෝ බලන්න. මෙතෙන්ට ගියොත් නෑ ඇත්තටම පිස්සු හැදෙනවා. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද තෝරගන්නද කියලා. ඒ තරම් ලස්සන ටී-ෂර්ට් ටිකක් තිබුණා. ඉතින් කොහොම හරි මම 4-5ක්ම ඇඳලා බලලා ඉවරලා හොඳ ටී-ෂර්ට් එකක් අන්තිමට හොයාගත්තා. සාමාන්‍යයෙන් මෙතන ෂොප් එකකට ගියන් පස්සේ ටී-ෂර්ට් එකක් එවලෙම අරගෙන එනවා. ඒත් මෙතෙන්ට ගියන් පස්සේ එහෙම එක සැරේ ටී-ෂර්ට් එකක් තෝරගන්න බෑ. ඒ තරම් ලස්සන ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් තිබුණා. ඔයාලා ගිහිල්ලාම බලන්න කොල්ලෝ ටික ඉතින් හොඳ බැගි අයිටම් ටිකක් තිබුණේ. ඉතින් කොහොම හරි අමාරුවෙන්ම තෝරලා ඔන්න හොඳ ටී-ෂර්ට් එකක් මම තෝරගත්තා. ඒකේ print එකට මම කැමතියි. ඒකින් තමයි මම ඒක ගත්තේ. ඔයගොල්ලන්ට පේනවා ඒක ඉස්සරහා තමයි print එක තියෙන්නේ. පිටිපස්සේ නෙමෙයි ඉස්සරහා තමයි print එක තියෙන්නේ. හොඳ quality print එකකුත් තියෙනවා ඒකේ. ටී-ෂර්ට් එකේ රෙද්දත් හොඳයි. ගානත් සාධාරණයි. ඇත්තටම සෑහෙන්නම සාධාරණයි. ඒකින්ද ඉතින් මේ ටී-ෂර්ට් එක ගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ලස්සන කියලා කොල්ලගේ. ඊට පස්සේ ඉතින් අපි ආපහු බොරැල්ලට පිටත් වුණා. අරයටත් ඉතින් එයාගේ ගෙදර අයට යාට බඩු ගත්තා. ඉතින් ඒක මම වීඩියෝ එකට එකතු කරේ නෑ. කොහොම හරි සෑහෙන්න බඩු ගත්තා. අරගෙන ඉවරලා දැන් ඉතින් ආපහු බොරැල්ල දක්වා පුංචි බොරැල්ල දක්වා යනවා. බොරැල්ල ඉඳලා. ඉතින් මගේ යාළුවන්ගෙන් මම ඉල්ලනවා මාව subscribe කරන්න. ඉතින් මේක මගේ පළවෙනි vlog එක. ඉතින් මම ඇත්තටම කොළඹ හිටියට ගමේ කොල්ලෙක්. ඉතින් ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට අරගෙන එන්නම්. ගමේ ජීවිතය සහ නගර ජීවිතය සම්බන්ධව. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.